අපි ලොකු අභියෝග වලට මුහුණ දුන්නා. ඒ අභියෝග වලට අපි සාර්ථකව මුහුණ දුන්නා. ඉතින් පහුගිය ජනාධිපතිවරණයේදී අපිට අපේක්ෂකෙක් හිටියෙත් නෑ. හැබැයි අපි කඳවුර ආරක්ෂා කරා. ඉතින් ආරක්ෂා කරපු එකේ ප්‍රතිඵලයක් විදියට අද අපට ලංකාවේ ප්‍රාදේශ සභා 270කට වැඩි ප්‍රමාණයකට තරග කරන්න පක්ෂයක් ඉතුරු වුණා. ඉතින් ඒ තුල මම විශ්වාස කරනවා අපි පහුගිය කාල සීමාව තුල අපි වෙච්ච අඩුපාඩු හඳුනගෙන අපි පක්ෂයක් විතර නවීකරණය වුණා. යම් වෙනස්කම් කරා පක්ෂ අභ්‍යන්තර තුල සහ අපේ ප්‍රතිපත්ති මේ රටේ ඔබින ප්‍රතිපත්ති ආරක්ෂා කරන ගමන් නවීකරණය කරා අපි ගමන් කෙරුවා. ඉතින් ඒ අනුව මේ මැතිවරණයේදී අපි ඉදිරිපත් වුණා. මැතිවරණ නීති වලට අනුකූල නැත්නම් මැතිවරණයේ ක්‍රමවේදයට අනුකූලවත් එහාට ගිහිල්ලා අපි තරුණ සහ කාන්තා නියෝජනය වැඩි කරා. මේ ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ නූතන පරම්පරාවේ දේශපාලන පක්ෂයක් නැත්නම් අලුම් පරම්පරාවට ඔබින දේශපාලන පක්ෂයක් විදිහට පරිවර්තනය කෙරුවා. ඒ අනුව එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටට කරපු වැඩ සහ එදා ඒ තිබිත දැක්ම දර්ශනයත් එක්ක ගොඩනැගිච්ච මේ පක්ෂේ අද අලුත් පරම්පරාවට ඔබින පක්ෂයක් බවට පරිවර්තනය වෙමින් යනවා. ඉතින් මම හිතනවා ඉදිරි කාල සීමාව තුලත් වෙනස්කම් බොහොමයක් අපි කරනවා. අපේ පක්ෂයේ ව්‍යුහයේ අභ්‍යන්තරය තුල. ඉතින් ඒ තුල මට විශ්වාසයි අපි 2.50න් පටන් ගත්තා. 110ට ඇවිල්ලා දැන් මිලියනයේ කණ්ඩායම වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු ඉදිරියේදී මම හිතන්නේ තාමත් සාර්ථකව අපේ මැතිවරණ ඉදිරි ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න අපි සූදානම් වෙනවා. ඉතින් විශේෂයෙන් මම අපේ පාක්ෂිකයන්ට මොකද අපේක්ෂකයෝ මේ මැතිවරණයට අපේ පක්ෂයෙන් ඉදිරිපත් වුණේ විශාල අභියෝග මැද. අපි දැක්ක එක පැත්තෙන් ආණ්ඩුවෙන් එල්ල වෙච්ච අභියෝග අනිත් පැත්තෙන් අපි ගොඩනැගෙන පක්ෂයක් විදිහට විශාල අභියෝග මැද තමයි ඒ අපේක්ෂිකාවන් ඉදිරිපත් වුණේ. ඉතින් එයාට මම ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි අපේ පාක්ෂිකයන්. ඒ සියලු අභියෝග ඒ සියලු තාඩන පීඩන සහ මේ ආණ්ඩුවෙන් එල්ල වෙච්ච බලපෑම. එක වෙලාවක ජනාධිපතිවරයා කියනවා ඔවුන්ට ඡන්දෙ දුන්නේ නැත්නම් මුදල් දෙන්නේ නැහැ කියලා පත් කරන ප්‍රාදේශ සභාවට. එහෙම නැත්නම් හිර යන්න ලෑස්ති වෙන්න කියලා කියනවා. එහෙම නැත්නම් අපි බලාගමු කියනවා තාත්තලා පුතාලනේ අම්මලටත් වෙන දේ බලාගමු කියලා තියෙනවා. ඉතින් මේ සියලු අභියෝග තියෙද්දිත් මෙරට ජනතාව අපේ ප්‍රතිපත්ති සහ පක්ෂය අපි විශ්වාස කළා. අපේ කණ්ඩායම විශ්වාස කළා අපිට යම් සාර්ථක ප්‍රතිඵලයක් ලබා දුන්නා. ඒ වගේම මැතිවරණ කාර්යාලය, පොලිසිය සහ මේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය මේ මැතිවරණය කටයුතු මෙහෙවීමේදී විශාල කැපවීමක් කරා. ඉතින් අපි දැක්ක එයාටත් ආණ්ඩුවෙන් වෙච්ච බලපෑම් මේ සියලු බලපෑම් පැත්තක දාලා අවසාන මොහොතේ අග්‍රාමාත්‍යවරිය පවා එළියට ඇවිල්ලා මැතිවරණ නීති රීති එලිමහානේ උල්ලංඝනය කරනවා. ඒ වගේම මැයි දිනට එන බස් ටික බලහත්කාරයෙන් අධිවේගී මාර්ගයේ නවත්තලා කෑම කාලා සින්දු කිව්වට පස්සේ පොලිසියයි තාපගේ වැඩ තහනම් කරනවා. ඉතින් ඒ තැනට රාජ්‍ය සේවයට ලොකු පීඩනයක් මේ ආණ්ඩුව විසින් ලබා දෙද්දිත් ඒ අය සාර්ථකව මැතිවරණ මෙහෙව මැතිවරණ කාර්යාලය මැතිවරණ කොමසාරිස්තුමාය සිල් දෙනවා. අපි ඒ අයටත් අපේ පක්ෂ වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. මේ දැන් මාළිගාවට බලය පිටවන්න බැරි ටැංකියක් කොහොමද මේ විපක්ෂයේ අනිත් පැත්තට එකතු වෙලා මොකක් හරි එක බලය පිටවන්න මොකක් හරි උත්සාහයක යෙදෙනවද කියලා පුජාරවල බලයකට කැලලකින් දුර දැන් සජිත් ප්‍රේමදාස මහත්මයා ප්‍රකාශ කළා තිබුණා අනිත් පක්ෂත් එක්ක එකතු වෙන සූදානම් කියලා. නෑ පළවෙනි එක තමයි අපි ජනමතයට අහුම්කම් දෙන්න ඕනේ. ඉතින් අපි 159ක ජනමතය අපි කියව ගත්තා. ඒ වගේම තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට බහුතරය 151 නොතිබු 150.1ක් නොතිබුණත් එදා ජනමතය අපි කියව ගත්තා. ඉතින් මේ ප්‍රාදේශ සභා මැතිවරණය තුලත් මම හිතන්නේ අපි වගකිය යුතු දේශපාලන පක්ෂයක් සහ කණ්ඩායමක් විදිහට ජනමතය කියව ගත යුතුයි. ඉතින් ඉදිරියේදී අපේ දේශපාලනික හැසිරීම තීන්දුව తీරන ගැනීම තුල මම හිතන්නේ තීන්දුව ගත යුත්තේ අපේ දේශපාලන මණ්ඩලයත් ඒ ජනතාවගේ අවශ්‍යතාවයන් සහ ජනතාවගේ මතය නිසි ආකාර කියව ගැනීමත් වගේම ස්ථාවර ප්‍රාදේශ සභා පිහිටවීම තුලට ස්ථාවර ප්‍රාදේශ සභා පිහිටවන්න අවශ්‍ය අපේ ක්‍රියාදාමයේ කුමක්ද කියන කාරණය පදනම් කරගෙන ඉතින් මම හිතනවා අපි දේශපාලන මණ්ඩල දෙක සාකච්ඡා කළා. ඉදිරියේදී ඒ පිළිබඳව තීන්දුවක් ගන්නවා. දැන් පහලිව දැක්ක දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යම් යම් තැන්වල ස්ථාවර වෙලා තිබුණා. UNP කණ්ඩායම යම් යම් තැන්වල ස්ථාවර වෙලා තිබුණා. හැබැයි දෙගොල්ලොම එකට එකතු වෙලා මේකට ඉදිරිපත් වුණා නම් ටිකක් හොඳයි කියලා ඔබතුමාලට හිතෙන්නේ නැද්ද? ඒ කියන්නේ සමාජයේ මතයක් කොට නැගලා තිබුණා මේ පිළිඹු වෙන්නේ විපක්ෂයේ ඒකාබද්ධ විපක්ෂයක අවශ්‍යතාවය කියලා. නොඑක් මත තියෙනවා. හැබැයි මම හිතන්නේ මේ මතය අපි කියවගත්ත යුත්තේ සමාජයේ ඡන්දදායකයාගේ හැසිරීම සහ දේශපාලන පක්ෂ සහ අපේ ප්‍රතිපත්ති වල ගැළපීම මත අපේ තීන්දුව తీරන ගතිය යුතුයි. අපි දැක්ක ඉතිහාසයෙන් නොගැලපෙන දීගවලට ගිහිල්ලා යහපාලන ආණ්ඩුව හැදුවෙත් එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති කේන්ද්‍ර කරගෙන. අපි දැක්ක අද එක්සත් ජාතික පක්ෂයට වෙච්ච දේත් බණ්ඩාරනායක ප්‍රතිපත්ති කේන්ද්‍ර කරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්ලා තියෙන ඉරණමත්. ඒ වගේම තමයි අපිත් යම් දේශපාලන අවශ්‍යතාවයක් සහ මේ රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමේ චේතනාව මත
එදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක්ක එක්සත් ජාතික පක්ෂ එක්ක නෙවෙයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක්ක සන්දානගත වුණා. ඒකේ අවසාන ප්‍රතිඵලයත් අපි දැක්කා වෙච්ච දේ. ඉතින් මම හිතන්නේ දේශපාලනික වශයෙන් රටට අවශ්‍ය කාලීන තීන්දුව తీරන ගන්නවා මිසක් මම හිතන්නේ එක් එක් පුද්ගලයන්ට අවශ්‍ය තීන්දුව తీරන නොගත යුතුයි කියන මතය තමයි අපි